ආයුබෝවන්. අතීතයේ සිටම මිනිසු ස්ථීරම සම්බන්ධ කරන්න පුළුවන් කෘතිම දත් පිළිබඳව උත්සාහ දරමින් හිටියා. තාක්ෂණය අතින් එතරම් දියුණු නොවුන එකල උණ බටවලින් සෑදු පතුරු විවිධ ලෝහ වර්ග වගේම ඇතැම් විට සතුන්ගේ දත් පවා සවිකරගන්න ඔවුන් උත්සාහ කළා. පුරාණ චීනයෙන් ඊජිප්තුවෙන් මේ සඳහා සාක්ෂි පවා හමු වෙලා තියෙනවා. මේ උත්සාහයන් අවසානයේදී මුල්ම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එක 1965 දී බ්‍රේන් මාර් නැමැති මහාචාර්යවරයෙක් විසින් සිදු කරනු ලබනවා. මොහු නූතන ඉම්ප්ලාන්ට් ප්‍රතිකාර පිළිබඳ පියා ලෙසින් සලකනවා. දැනට භාවිතවන ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් සහ අනුව එකිනෙක සම්බන්ධවීමේ ක්‍රියාවලිය වන ඔසියෝ ඉන්ටිග්‍රේෂන් නැමැති ක්‍රියාවලිය සොයාගන්න ලද්දේ මෙතුමා විසින්. මොකක්ද මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් කියන්නේ කියලා අපි දැන් බලමු. ඔයාගේ දතක් නැති ස්ථානයේ පවතින හනුක අස්තියට ටයිටේනියම් වගේ අමුද්‍රව්‍යකින් සාධන ලද ස්ක්‍රූ එකක් එමත් නැත්නම් ටයිටේනියම් ඇණයක් ඇතුල් කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මෙම ඇනය ටික දවසක් යනකොට හනුක අස්තිය සමග තදින් සම්බන්ධ වෙන්න ගන්නවා. ඉන්පසු මෙම ස්ක්‍රූ එක ආධාර කරගෙන ස්ථීර කෘතිම දතක් සම්බන්ධ කිරීම තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකදී සිද්ධ වෙන්නේ. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් ගත්තාම එහි කොටස් කීපයක් පවතිනවා. හනුක අස්තිය ඇතුළට ඇතුල් කරන කොටසට අපි කියනවා ස්ක්‍රූ එක කියලා. ඒ වගේම හනුක අස්තියට ඉහළ විදුරු මසටත් ඉහළින් පවතින කොටසට අපි කියනවා ක්‍රවුන් එක කියලා. මෙම කොටස් දෙක එකිනෙකට සම්බන්ධ කරන කොටසට අපි අබාට්මන්ට් එක කියලා කියනවා. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් අනෙකුත් කෘතිම දත් දැමීමේ ක්‍රමවලට වඩා ලෝකයේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේකට හේතු රාශියක් තියෙනවා. ඒකෙදි ප්‍රධාන හේතුව වන්නේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් නිර්මාණය කරනකොට ඔයාගේ ස්වභාවික දතකට ඉතාම සමාන ආකාරයකට තමයි මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් නිර්මාණය කරලා තියෙන්නේ. ස්වභාවික දතක තියෙන ශක්තිමත් බව, පැහැ, හැඩය, පිනුම වගේ ගොඩක් දේවල් මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකට ඇතුළත් කරලා තියෙනවා. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එක ස්ක්‍රූ එකක් හනුක අස්තියට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මේ සඳහා සුළු සරලකරණයක් සිදු කරනවා. ඒකට සාමාන්‍යයෙන් විනාඩි 30ක් 60ක් අතර කාලයක් ගත වෙනවා. මෙහිදී අදාළ අස්ති කොටස හිරිවට්ටලා කරන නිසා ඔයාට වේදනාව දැරීම ඉතා සරලකරණය මගින් හනුක අස්තියට ඇතුල් කරන ස්ක්‍රූ එක සහ හනුව එකිනෙක හොඳින් සම්බන්ධ වෙන්න නම් මාස 3ත් 6ක් අතර කාලයක් ගත වෙනවා. මේ නිසා මේ ස්ක්‍රූ එක සම්බන්ධ කරලා මාස 3ක් 6ක් අතර කාලයක් යනකම් විදුරු මසට උඩ තියෙන කොටස සම්බන්ධ කරන්නේ නැහැ. මේ විදිහට මාස 3ත් 6ක් අතර කාලයක් ගත වුණාට පස්සේ තමයි විදුරු මසට උඩින් කොටස, ඒ කියන්නේ ඩෙන්ටල් ක්‍රවුන් එක සම්බන්ධ කිරීම සිද්ධ කරන්නේ. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් ඕනිම කෙනෙකුට කරගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් කරගන්නදී ඒ සඳහා අවශ්‍යතා කීපයක් සපුරා ගන්නට ඔයාට සිද්ධ වෙනවා. ඔයාගේ වයස අවුරුදු 18ට වඩා අඩු කෙනෙක් නම් ඔයාගේ අස්ථි වර්ධනය තවදුරටත් සිද්ධ වෙන හින්දා ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කරගන්න ඔයාට බෑ. ඔයාට ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් කරගන්න නම් ඔයා අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සමහර රෝග තියෙන කෙනෙක් නම් ඔයාට ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් කරගන්න බෑ. විශේෂයෙන්ම දීර්ඝකාලීන දියවැඩියාව, ඔස්ටියෝපොරොසිස් වැනි රෝග, ඒඩ්ස්, ඒ වගේ මානසික රෝග වගේ දේවල් තියෙනවා නම් ඔයාට ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම ඔයා පිළිකා ප්‍රතිකාර විදිහට රේඩියේෂන් තෙරපි එහෙම නැත්නම් කරන්ට් ඇල්ලීම සිදු කරන කෙනෙක් නම් ඔයාටත් මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය සිදු කරගන්න නම් ඔයාගේ හනුක අස්තියේ ඝනකම ස්ක්‍රූ එකක් ඇතුල් කරගන්න පුළුවන් මට්ටමට ඝනකම් වෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාගේ හනුක අස්තිය ඉතා තුනී නම් මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් ඇතුල් කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ මුඛ සෞඛ්‍යය ඉතාමත් යහපත් ආකාරයට තියෙන්න ඕනේ. ඔයාගේ මුඛ සෞඛ්‍යය අයහපත් නම් සාමාන්‍යයෙන් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම ඔයා දුම්ගවන කෙනෙක් නම්, ඇල්කොහොල් නිතර භාවිතා කරන කෙනෙක් නම් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් ඔයාට නිර්දේශ කරන්නේ නැහැ. ඔයා ගර්භණී සමයක පසු වෙන කෙනෙක් නම් මෙම ගර්භණී කාලය තුලදී ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ නැහැ. අනිකුත් කෘතිම දත් දැමීමේ ක්‍රමවලට සාපේක්ෂව ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් සවිකර ගත්තාම ඔයාට ලැබෙන වාසි මොනවද කියලා දැන් අපි බලමු. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් සවිකර ගත්තාම ඔයාට ස්වභාවික දතක පෙනුමම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් භාවිතය ඉතාමත්ම පහසුයි. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් භාවිතා කරලා සැපීමේදී, කතා කිරීමේදී කිසිදු අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි 95%කටත් වැඩි ඉහළ සාර්ථකත්වයක් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් වලට තියෙනවා. මුහුණේ පෙනුම ආරක්ෂා කරගන්න, ඔයාට විශ්වාසදායී ලෙස hina වෙන්න මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ඉතාමත්ම වැදගත්.
හැම දෙකම වගේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් වලත් අවාසිදායක පැත්තකුත් තියෙනවා. අනිකුත් කෘතිම දත්දැමීමේ ක්‍රමවලට සාපේක්ෂව මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් මිලෙන් අධිකයි. ඒවගේම තමයි මෙම ප්‍රතිකාරය සඳහා ගතවන් කාලයක් ඉතාමත්ම වැඩි. සල්ලකර්මය අතරතුරදී අනිකුත් දත්වලට මුකේ කොටස්වලට හානිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒවගේම තමයි මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය හැම දෙනාටම නිර්දේශ කරන්නෙත් නෑ. ආසාධන හරි වෙනත් විවිධ හේතු නිසා මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය අසාර්ථක වීමේ අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් භාවිත කරනකොට මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න යාට සිද්ධ වෙනවා. ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරයක් ලබාගන්න එන ගොඩක් අය අපින් අහන ප්‍රශ්නයක් තමයි මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් එක දවසින් කරගන්න බැරිද කියලා. සාමාන්‍යයෙන් ඉම්ප්ලාන්ට් එකට මාස 3-6ක් අතර කාලයක් ගත වුණත් ඉතාමත්ම අත්‍යවශ්‍ය අවස්ථාවකදී එක් දිනකින් සිදු කරන ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරයක් තියෙනවා. මෙහිදී ස්ක්‍රූ එක සවිකිරීමේ සල්ලකර්මය සහ විදුරු මසින් උඩකට සවිකිරීම එක් දිනකදීම සිදු කරනවා. මෙය සිංගල් විසිට් ඉම්ප්ලාන්ට්ස් නැත්නම් ඉමීඩියට් ඉම්ප්ලාන්ට්ස් ලෙස හඳුන්වනවා. හැබැයි සාමාන්‍යයෙන් කරන ඉම්ප්ලාන්ට් එකකට වඩා මෙම ඉමීඩියට් ඉම්ප්ලාන්ට්ස් අසාර්ථක වීමේ හැකියාව වැඩි. තත් 32ම නැති කෙනෙකුට ඉම්ප්ලාන්ට් 32ක් සවිකර ගැනීමේ අවශ්‍යතාවයක් නෑ. කටේ තත් සියල්ලම නැත්තං ඔයාට පුළුවන් ඉම්ප්ලාන්ට් 4ක් හරි ඉම්ප්ලාන්ට් 6ක් හරි සවි කරලා සම්පූර්ණ දත් සියල්ල කට්ටලයක් විදියට සවි කරගන්න. එනිසා දත් 32ම නැති කෙනෙකුට ඉම්ප්ලාන්ට් 32ක් සවි කිරීම කිසිදු අවශ්‍යතාවයක් නෑ. මේ ක්‍රමවලට කියනවා all on 4 implants හෝ all on 6 implant ලෙස. ශ්‍රී ලංකාව තුළදී සිදු කරන එක ඉම්ප්ලාන්ට් එකට සාමාන්‍යයෙන් රුපියල් 80,000ක රුපියල් ලක්ෂයක අතර මුදලක් අය කරනවා. හැබැයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වගේම භාවිතා කරන අමුද්‍රව්‍ය මතත් මේ මිල වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික දන්ත සල්ලාගාර බොහෝමයක මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය සාර්ථකව සිදු කරනු ලබනවා. ඊට අමතරව රජයේ රෝහල් වලත් දන්ත සංරක්ෂණ ඒකකවල මෙම ප්‍රතිකාරය ලබාගන්න පුළුවන්. ඇතමිට ඔයාලට යම් කිසි මුදලක් අමුද්‍රව්‍ය සඳහා මෙහිදී ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි ළඟට එන බොහෝ දෙනා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් ඇයි මෙච්චර ගණන් කියලා. මේ සඳහා හේතු කිහිපයක් තියෙන පුළුවන්. පළවෙනි දේ තමයි මේ ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් වලට නවීන තාක්ෂණය සහ නවීන තාක්ෂණික උපකරණ භාවිත කරනවා. මේවා ඉතාම මිලෙන් අධිකයි. ඒ වගේම තමයි මේදී සල්ලකර්මයක් සිදු කරන නිසා ඒ සඳහාත් මිලක් නියම වෙනවා. මේ ප්‍රතිකාරය සැලසුම් කිරීමේදී අමතර එක්ස්රේ පරීක්ෂණ වර්ග සිදු කිරීමේදීත් ඒ සඳහා යම්කිසි මුදලක් වැය වෙනවා. ඒ වගේම තමයි ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍යවල මිල ඉතා අධිකයි. මේ ප්‍රතිකාර සඳහා කල්ගත වෙනවා. ඒගෙන් තමයි වෛද්‍යවරයාට කීපවතාවක් එන්න සිද්ධ වෙනවා. ඒ වගේම අමතර සීරුමාරුකීම් සිද්ධ කරන්න වෙනවා. මේ වගේ හේතු නිසා ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් වල මිල ඉතාම අධික වෙලා තියෙනවා. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි MRI ස්කෑන් වලදී මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියලා. හැබැයි MRI පරීක්ෂණයකට මෙම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් වලින් කිසිදු බලපෑමක් ඇති නොවන බව වර්තමානයේදී සොයාගෙන තියෙනවා. ඒ නිසා ඔයා ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් බැලඳගෙන ඉන්න කෙනෙක් නම් ඩෙන්ටල් ඉම්ප්ලාන්ට් එකක් සවි කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට කිසිදු ප්‍රශ්නයක් නැතුව MRI ස්කෑන් එකක් නැත්නම් MR පරීක්ෂණයක් කරගන්න පුළුවන්. හැබැයි මෙහිදී අදාළ තාක්ෂණ විද්‍යාවට ඒ බව ඔයා දැනුම් දීම ඉතාම වැදගත්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. තවත් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒවට මම උත්තර දෙන්න ලෑස්ති. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.